ආයිබෝල්ලා මේ අද අපි සාකච්ඡා කරන්නේ 2004 උද්‍යාපු ඌර්ජාන්ති ගාන සමාන ස්කන්ධ සහිත කුඩා වස්තු දෙකක් තියෙනවලු BC නම් සැහැල්ලු තන්තුවෙන් සම්බන්ධ කරලා. එතකොට මෙතන ස්කන්ධය M කියලා ගමු. මෙයත් M. හරි. තන්තු කැලි දෙකක් තියෙන්නේ. සම්බන්ධක රූපේ දක්වා ඇති පද්ධතිය AB නම් තවත් තන්තුවකින් O කියලා අචල ලක්ෂණයට ගැට ගහලා අරය R සහ 2R. එතකොට මේකේ අරය අපි R කියලා ගමු. අනිත් වෘත්තයේ අරය 2R. වන වෘත්ත තිරස් වෘත්ත දෙක සමාන කෝණික වේග වලින්. ඒතර මෙයා යන්නේ ඔමේගා ගෙන්නම් මෙයා කරකැවෙන්නේ ඔමේගාම තමයි. සමාන කෝණික ප්‍රවේග වලින් A බා B සෑම විටම සරල රේඛිය. එකම රේඛාවේ තමයි හැමතිස්සෙම මේවා තියෙන්නේ. ඇදහිට නැහැ. හරි. ගමන් කරනවලු මෙන්න මේ තන්තු කොටස් වල ආතතිය අතර සම්බන්ධයක් අහනවා. රූපේ ලකුණු කරලා දීලා තියෙනවා. මෙතන ආතතිය T2 ලු මේ තන්තුවේ. එහෙනම් මේ පැත්තේ T2 තියෙන එක නම් වැදගත් නැහැ. මෙතන මේ පැත්තේ T1 මෙයා මත T1 කියලා ආතතියක් තියෙනවා නේද? ඔය අතර සම්බන්ධයක් දීලා තියෙන උත්තර ටිකක් දීලා තියෙනවා නේද? ඒතර මෙයා වෘත්ත චලිතය කියන්නේ මෙයාත් වෘත්ත චලිතයක්. එහෙනම් වෘත්ත චලිතය ගණන් කරන්න පුළුවන් එකම දේ තමයි කේන්ද්‍රයේ පැත්තට x සමානයි m දාන්න. අපි b ට දාමු. මේ පැත්තට x සමානයි m. අපිට ඔමේගා දීලා තියෙන අරයයි ඔමේගායි දාන්න. එහෙනම් අපි තොනේ ලියා ගන්න ඕනේ. ඒ ඇසුරෙන්. එහෙනම් අපි ලියන්න m r ඔමේගා වර්ග කියලා තොනේ ලියා ගන්න. ඔමේගා දීලා තියෙන්නේ. ඒතර b මත කේන්ද්‍රයේ පැත්තට තියෙන බලය ලියන්න පුළුවන්. T2 ඉන්න මෙහෙට අනිත් පැත්තට T1. මෙයා මත මෙහෙට T2 අනිත් පැත්තට T1 ඉන්නවා. ස්කන්ධයේ m අරය r වාරයක් ඔමේගා වර්ගය. ඔන්න ඒකට දැම්මහම ආපු සූත්‍රය. ඒ වගේම එකක් දාන්න පුළුවන් සීටත්. සීටත් දානවා මේ පැත්තට. F සමානයි MA. දැම්මම පස්සේ යා මත තියෙන මේ පැත්තට තියෙන බලය T1 විතරයි. ස්කන්ධයේ Mයි අරය එනවා 2R වාරයක් ඔමේගා වර්ගය. ඔක 2. දැන් මෙතන ප්‍රකාශන දෙයක් අපිට මේ දෙක බෙදන්න පුළුවන්. අපි එක බෙදනවා 2කින්. T2 ඍණ T1 බෙදීම T1. මේ පැත්තේ mr ඔමේගා වර්ගය. යටට එනවා 2ක් mr ඔමේගා වර්ගය. මේ කැලට මේ කැලට කැපෙනවා. මේ දෙක මෙහිට යනවා. දෙකෙන් වැඩි කරාම 2ක් T2 2ක් T1 සමානයි T1. මෙයා මෙහිට ගෙනියන්න. 3ක් T1. අපිට T2 උත්ත කරපු එක තමයි දීලා තියෙන්නේ. T2 උත්ත කරාම එනවා 3 බෙදීම 2 වාරය T1 කියලා. අපිට එන උත්තරයක් ගන්න පුළුවන්.